අනේ ඇඳගෙන ඒ මේ ඔයාලගේ අක්කර අවුරුද්දට ගෙනත් දීපු ගව මේ නූල් ඇදිලායි කහටයි මොනවා හරි කෑවිච් එකක් ගාන අඩුවටද කොහෙද අරගෙන ඇවිල්ලා සේල් වලින් ඒක ගේන්න නැතුව ඉන්නේ මහ පුදුම මිනිස්සු. යකෝ නිකන් දීපෙකට ඔහොම කියනවද? අදේ නිකන් දුන්නා කිති මිනිස්සුන්ට අඳින්න පුළුවන්ද මේක? අඳින්න පුළුවන්ද කියන්නේ අඳින්න බෑ නිකන් ඉන්නවා. එහෙම කරන්න එපා. මිනිස්සු දීපු දේ හිත සතුටින් බාර ගන්නවා. අපි එහෙම කරන්නේ නෑනේ. අපි ගිහින් දෙනවනේ යට හොඳ ඇඳුම්. අඳින්න බෑනෝක හිඟන්නේකට ගිහිල්ලා දෙනවා යනවා. හිඟන්නුවත් අඳියයි මෙව්වා. අපේ මිනිස්සු මට ගෙනත් දෙනවා. ඔයාලගේ මිනිස්සු තමයි ඔය වගේ වැඩ කරන්නේ. දෙයක් ගෙනල්ලා දෙන්නේ ඒක ගෙනල්ලා දීපුවාම ආයෙ හොඳ හිතින් බාර ගන්න. ඒකට එක එක කියන්න දෙන්න එපා. හොන් බාරගත්තේ නම් හොඳ හිතින් තමයි දකින්නකොට ඒක අඳින්න පුළුවන් ඈ පාරක. ඔයාලා මේ ලස්ස කෝටි ගණන් වල ඒවා හිතේ තියන් හිටියට මේ ගෙනල්ලා දෙන්න නෑනේ මිනිසුන්ට. එහෙනම් ඉතින් ගෙනත් දෙන්න නැතුව ඉන්න ඕන. හොඳ ඒවා අඳිනවා කියන්නේ ඕක මිනිස්සෙක් ගෙනල්ලා දුන්නාට පස්සේ මේ අඳිනව දවස් දෙකක් හරි ඇඳලා විහික්කනවා. නේ මන් නම් අඳින්නේ නෑ. හොයන්න කොහොමද මහගන්න තමන්. අනේ ඇඳගෙන Word up. Yo, this whole city's caught up. Wasagate wasangate. Hinasanna en wasangate. Bada yana kota ennet wasagate. Unne hedunat. Word up. Yo, this whole city's caught up. Wasagate wasangate. Hinasanna en wasangate. Bada yana kota ennet wasagate. Unne hedunat wasangate. Word up. Yo, this whole city's caught up. Wasagate wasangate. Hinasanna en wasangate. Word up. Yo, this whole city's caught up. Wasagate wasangate. Hinasanna en wasangate. Bada kota ennet wasagate. මේ මයි යනවා වෙලා ගිහිල්ලා. ඔක්කොම ගත්තද? ගත්තා. අමතක වෙලා ඔයාට මේ. කිව්වා අරගද? මේක ස්ටාර්ට් කරන්න කොහොමද? ඕක දුන්නේ ස්ටාර්ට් කරන්න නෙමෙයි සෙන්ටර් එකට ගිහින් තෙල් ටිකක් ගහ ගන්නවා. තේල් ගහන්නේ මගේ මොන ලබ්බ දීලාද කියනවකෝ. ඒකට දැන් මන්ද පරි. මොකක්ද දැන් තවද කියන්නේ? කොහොමද?